කොනිචිවා සුබ දවසක් ඔන්ලයින් ජපනිස් ක්ලාස්රූම් with හෂිනි සෙන්සේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවාලා සියලු දෙනාටම. අපි අද ජපන් ජන කතාවක් රස විඳිමු. මේ කතාවේ නම තමයි උරාෂිමා තාරෝ. මුකාෂි මුකාෂි උරාෂිමා තාරෝ තෝ ඉයු වකාමොනෝ ගා ඉමාෂිතා. එකමත් එක කාලෙක උරාෂිමා තාරෝ කියලා තරුණයෙක් හිටියා. තාරෝවා උමිදෙ සකනා ඕ තොත්තේ ඉමාෂිතා. තාරෝ මුහුදේ මාළු අල්ලමින් හිටියා. අරුහි කොදොමු තචිගා කමේ ඕ ඉජිමෙතේ ඉමාෂිතා. දවසක් ළමයින් කිහිප දෙනෙක් කැස්බෑවෙකුට වද හිංසා දුන්නා. තාරෝවා කමේ ඕ තසුකෙමාෂිතා. තාරෝ කැස්බෑවව බේරගත්තා. තසුගිනෝ හි කමෙගා කිතේ ඊමාෂිතා. රියුගූ ජෝ ඒ ඉකිමසෙන්කා ඊළඟ දවසේ කැස්බෑව ඇවිත් ඔයා මකර මාලිගාවට යන්න කැමතිද කියලා ඇහුවා. තාරෝවා කමෙතෝ ඉෂ්ෂොනි උමිනෝ සොකෝ ඒ ඉකිමාෂිතා. තාරෝ කැස්බෑව එක්ක මුහුදු පතුලට ගියා. සොකෝවා තොතෙමෝ කිරෙයිනෝ තොකොරෝ දෙෂ්තා. ඒක හරිම ලස්සන තැන. ඔතොහිමේ සමගා තාරෝ ඕ මුකායමාෂිතා. ඔතොහිමේ කුමරිය තාරෝව පිළිගත්තා. තාරෝවා තනොෂිකු සුගොෂිමාෂිතා. තාරෝ හරිම අපූරු කාලයක් ගත කළා. දෙමෝ ඉයෙනි කයිරි තකු නරිමාෂිතා. නමුත් ඔහුට ගෙදර යන්න ඕනේ වුණා. ඔතොහිමේ සමවා හකෝ ඕ අගෙමාෂිතා. සෙත්තයිනි අකෙනයිද කුදසයි. ඔතොහිමේ කුමරිය ඔහුට පෙට්ටියක් දුන්නා. කරුණා කරලා කවදාවත් අරින්න එපා. තාරෝගා ඉයෙනි කයරුතෝ මුරවා කවත්තේ ඉමාෂිතා. තාරෝ ආපහු ගෙදර එනකොට ගම වෙනස් වෙලා තිබුණා. තාරෝවා හකෝ ඕ අකෙමාෂිතා. තාරෝ පෙට්ටිය විවෘත කළා. සුරුතෝ ශිරොයි කෙමුරිගා දෙතේ තාරෝවා ඔජීසන්නි නරිමාෂිතා. ඊට පස්සේ සුදු දුමක් ආවා. තාරෝ මහලු මිනිසෙක් බවට පත් වුණා. යකුසොකුවා මමොරි මෂෝ පොරොන්දු ඉටු කරමු. අතරශී කොතොබා අලුත් වචන. වකාමොනෝ තරුණය. උමි මුහුද. සකන මාළුවා. කොදොමෝ තචි ළමයි. කමේ කැස්බෑවා. රියුගූජෝ මකර මාලිගාව. උමිනෝ සොකෝ මුහුදු පතුල. කිරෙයිනා ලස්සන. තොකොරෝ ස්ථානය. ඉයේ නිවස. හකෝ පෙට්ටිය. මුරා ගම. ශිරොයි කෙමුරි සුදු දුම. ඔජීසන් මහලු මිනිසා. යකුසොකු පොරොන්දුව. ඉජිමෙරු හිරිහැර කරනවා. තසුකෙරු බේරගන්නවා උදව් කරනවා. මුකාඑරු පිළිගන්නවා. සුගොසු කාලය ගත කරනවා. අකෙරු විවෘත කරනවා. නරු බවට පත් වෙනවා. මමොරු ඉටු කරනවා. ඔයාලා මේ වගේ රසවත් කතන්දර අහන්න ඉදිරියටත් කැමති නම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අපි තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙත් මුණ ගැහෙමු. චමතා අයිමාෂෝ. සයොනාරා.